ගෑල්ලම අතර ඒක මං හිතන්නේ හැම දෙයක්. ඔයා හිතන විදිහට ලංකාවේ සමලිංගික විවාහය නීතිගත කළ යුතුද නැද්ද? ඒක ඉතින් අපිට එහෙම එකක් ඕනේ නැතුණත් ඒ උමන කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒ වගේ දෙයක් කරොත් හොඳයි. ඒ කට්ටියට දොර අවුලක් නැහැ. ඒ කට්ටිය නැත්නම් තනි වෙලා වගේ සින්නන්නේ ඉතින්. ඒක හොඳ නැහැ ඉතින් සමාජයේ ඉන්න දෙන්නේ. ඔයා හිතන විදිහට ඒ කියන්නේ LGBT කියලා වෙනම ප්‍රජාවක් ඉන්නවා ලෝකේ ගොඩක් රටවල නීතිගත කරලා තියෙන එක. ඔයද ලංකාවේ ඒක නීතිගත කර යුතුද නැද්ද? මං හිතන්නේ නෑ. හේතුවක් කිව්වා. හේතුවක් කියන්නේ කාන්තාව අතරේ එහෙම මේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් පිරිමි ගෑනු අතරේ ඒ දේ වෙනයිනේ يعني එයාලගේ හැසිරීම් රටාව එක විවිධ මත තියෙනවානේ. ගෑල්ලම අතර ඒක මං හිතන්නේ හැම දෙයක් නීතිගත කරන්න පුළුවන් වෙයි කියලා රටේ.